ආයුබෝවන් සියලුම දෙනාට මම අද ඔයගොල්ලන්ට දැනුවත් කරන්න යන්නේ The Art of Design page එක ගැන. ඉතින් මේ මොකද්ද මේ Art of Design page එක කියලා කියන්නේ? මේ page එක හරහා 6 වසරේ සිට 11 වසර දක්වා චිත්‍රකලාව හදාරන සෑම ශිෂ්‍යයෙකුටම අදාළ විෂය නිර්දේශ ආවරණය වන පරිදි පාඩම් සකස් කරලා තියෙනවා මේ The Art of Design page එක හරහා. ඉතින් අපි කතා කරමුකෝ මොකද්ද මේ චිත්‍රකලා ප්‍රශ්න පත්‍රය කියන්නේ කියලා. මේ චිත්‍රකලා ප්‍රශ්න පත්‍රය අපි හිතන තරම් ලෙහෙසි නැහැ. ගොඩක් අමාරුයි. ඒකට ගොඩක්ම හේතුව තමයි අපිට රූප මතක තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි MCQ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 35ට වැඩි. කියන්නේ MCQ 35ක්වත් හරියන්න ඕන අපිට ඒ එකට යන්න නම්. තේරුණාද? එතකොට ඒකේ ප්‍රධානම මේ කාරණාව තමයි අපිට රූප මතක නැති එක. දැන් ගත්තාම විසුරු මුනිය, එතකොට සීගිරි චිත්‍ර, එතකොට නිශ්ශංගලතා මණ්ඩපය, පොළොන්නරුවේ චිත්‍ර වගේ දේවල් වල අපිට රූප මතක නැත්නම් අපිට ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න අමාරුයි. එතකොට මේ The Art of Design page එක හරහා අපිට රූප මේ අප්ලෝඩ් කරලා තියෙනවා ඔයගොල්ලන්ට බලන්න. ඒ වගේම තමයි දැන් මේ page එක පැත්තකින් තියෙන චිත්‍රකලාව හොඳට හදාරන්න නම් අපිට පුළුවන් පාසලේ ඉල්ලීමක් කළා ශේෂාචාරිකා යන්න. දැන් මගේ පාසල වෙන්නේ කැකිරාව මධ්‍ය විද්‍යාලය. එතකොට අපි 6 වසරේ මිති එක්කන් ගියා කෝවිලට, එක්කන් ගියා කැකිරාවේ. එතකොට පල්ලියට, පන්සලට එක්කන් ගිහලා අපිට පෙන්නවුවා. එතකොට ඒ වගේ දැන් පාසලකට පුළුවන් නම් ළමෙක් එහෙම එක්කන් ගිහලා පොළොන්නරුව එක්ක යන්න පුළුවන්. සීගිරිය බලන්න එක්ක යන්න පුළුවන්. එහෙම එක්කන් ගිහලා ළමයාට මනසට චිත්‍රය කාවැද්දුවන චිත්‍ර ප්‍රශ්න පත්‍රය ලියන්න ලේසි. එහෙම බැරි අය ඉන්නවා නම් The Art of Design page එක හරහා ඔයගොල්ලන්ට චිත්‍ර විෂයට අදාළ සියලුම විෂය කරුණු ඉගෙන ගන්න පුළුවන්. ඉතින් දිගටම මගේ YouTube channel එකත් එක්ක රැඳී සිටින ඔයගොල්ලන්ට